ඔයා දන්නවද ඉන්දුනීසියාව හරහා යන නොපෙනෙන රේඛාවක් තියෙනවා කියලා. මේ රේඛාවේ බටහිරින් කොටි, රයිනෝ, අලි, කුරුළු වර්ගත් නැගෙනහිරින් කැන්ගරු, කෝලා, මොනිටර් ලිසාඩ්, ඩිංගෝ වගේ සත්ත්ව වර්ගත් බලා ගන්න පුළුවන්. ඒත් පුදුම දේ තමයි මේ සත්තු කවමදාවත් මේ සීමාව පහු කරන්නේ නැති එක. අඩු ගානේ කුරුල්ලවත්. ඇත්තටම මොකද්ද මේ සීමාව? අවුරුදු 150කට කලින් ස්වභාවික විද්‍යාඥයෙක් වුණු ඇල්බර්ට් රසල් වොලස් විසින් නිරීක්ෂණය කරලා තියෙනවා බාලි දිවයිනේ ඉන්න ආසියානු සත්තු විශේෂත් ඊට සැතපුම් 22ක දුරින් තියෙන ලොම්බොක් දූපතේ ඉන්න මුළු මොනින්ම වෙනස් වුණු ඕස්ට්‍රේලියානු සත්ත්ව විශේෂත් අතර තියෙන මේ රේඛාව. පසුව මේ රේඛාව වොලස් රේඛාව විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේක ආසියාවත් ඕස්ට්‍රේලියාවත් අතර තියෙන ජීව විද්‍යාත්මක සීමාවක්. ඒත් මේක ඇති වුණේ කොහොමද? අවුරුදු මිලියන ගානකට කලින් පෘථිවියේ තිබුණු ගොඩබිම් ඔක්කොම එකට තමයි තිබිලා තියෙන්නේ. කාලයත් සමග මේ ගොඩබිම් වෙන වෙලා දූපත් බිහි වෙනකොට ඕස්ට්‍රේලියාවත් ආසියාවත් අතර තියෙන මේ සාගර පතුලේ ගැඹුරු රේඛාවක් වගේ පැල්මක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ගැඹුරු පාරිසරික බාධකේ නිසා මේ ගොඩබිම් දෙකේ සිටින ජීවීන්ට ඒ හරහා ගමන් කරන්න හැකි වෙලා නැහැ. ඒ නිසා ආසියානු සතුන් වෙනමත් ඕස්ට්‍රේලියානු සතුන් වෙනමත් ලෝක දෙකක ආකාරයට තමයි අවුරුදු මිලියන ගාණක් පුරාවට පරිණාමය වෙලා තියෙන්නේ.